මලබද්ධය, පාචනය මේ වචන ඇහුණ ගමන් අපිට දැනෙන ටිකක් අපහසුවක්. අපි වැඩිය කතා කරන්න කැමති නැති මාත්‍රකාව. හැබැයි මේවා හරිම සුලභ තත්වයන්. ඉතින් අපි මේ විග්‍රහයෙන් බලමු මේ දේවල් පිටිපස්සේ තියෙන විද්‍යාව මොකක්ද සහ ඒවට හරියටම මුහුණ දෙන්නේ කොහොමද කියලා. හරි. එහෙනම් අපි කෙලින්ම යමු ප්‍රශ්නෙට. මලබද්ධය වෙද්දී පාචනය හැදෙද්දී අපේ ඇඟ ඇතුලේ ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද? මේක තේරුම් ගන්න නම් මුලින්ම අපේ ඇඟේ තියෙන පුදුම සහගත පද්ධතියක් ගැන පොඩ්ඩක් දැනගන්න ඕන. ලීටර් 9ක් හිතාගන්න පුළුවන්ද? අපේ ආහාර ජීර්ණ පද්ධතියේ දවසකට දියර ලීටර් 9ක් විතර පාවිච්චි කරනවා. ඉතින් මේක හරියට සියුම් සමබර ක්‍රියාවලියක් වගේ ඇඟට අවශ්‍ය දේ ශ්‍රාවය කරලා ආපහු අවශෝෂණය කරගෙන අන්තිමට මල පහ එක්ක පිටු වෙන්නේ මිලිලීටර් 100ක් 200ක් වගේ පුංචි ප්‍රමාණයක් විතරයි. හැබැයි හිතන්නකෝ හරිම පරිස්සමෙන් පවත්වාගෙන යන මේ සමබරතාවයේ බිඳ වැටුනොත් මේ පද්ධතියේ වේගය අඩු වෙලා මන්දගාමී වුණොත් අන්න එතකොට තමයි මලබද්ධය ඇති වෙන්නේ. ඉතින් මොකක්ද එතන ඇත්තකම වෙන්නේ? හැබැයි ප්‍රතිකාර ගැන කතා කරන්නත් කලින් හරිම වැදගත් දෙයක් තියෙනවා අපි අනිවාර්යෙන්ම දැනගන්න ඕන. ඒ තමයි මේ red flags සලකුණු. ඒ කියන්නේ අනතුරු ඇඟවීමේ ලක්ෂණ. මේවායින් එකක් කරේ තියෙනවා නම් ඒක සමහර විට ඊට වඩා බරපතල දෙයක ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ නිසා වහාම වෛද්‍ය උපදෙස් ගන්න එක තමයි හොඳම දේ. ගොඩක් වෙලාවට පළවෙනි පියවර විදිහට බෙහෙත් උන වෙන්නේ නැහැ. ඊට වඩා ගොඩක් ඵලදායි සරල දේවල් ටිකක් තියෙනවා. අපේ ජීවන රටාවේ කරන පොඩි වෙනස්කම් වලින් ලොකු ප්‍රතිඵල ගන්න පුළුවන්. හරි. ජීවන රටාවේ වෙනස්කම් කරලත් මදි වුණොත් අන්න එතකොට තමයි විරේචක ඖෂධ. එහෙමත් නැත්නම් අපි කියන විදිහට ලැක්සටිව්ස් උදව්වට එන්නේ. මේවා ප්‍රධාන ක්‍රම 4කට වැඩ කරලවම්. පළවෙනි වර්ගය තමයි බල්ක් ෆෝමින් චේන් ඒවා. මේවා හරියට ස්පොන්ජ් එකක් වගේ වැඩ කරන්නේ. වතුර උරාගෙන ඉදිමිලා මල පහවලා පරිමාව වැඩි කරනවා. එතකොට ඒවට මෘදු ස්වභාවයක් ලැබෙන නිසා පහසුවෙන් පිට කරන්න පුරවන් වෙනවා. ඊළඟට තියෙනවා ඔස්මොටික් විරේචක. මේවා හිතන්නකෝ වතුර අදින චුම්බක වගේ කියලා. මේවා කරන්නේ මහාන්ත්‍රය ඇතුළට දියර ඇදලා අරගෙන ඊ විදිහට මල පහ මෘදු කරන එක. තුන්වෙනි වර්ගය තමයි ෆීකල් සොෆ්ට්නර්ස්. ඒ කියන්නේ මල මෘදු කරන ඒවා. මේවා වැඩ කරන්නේ ඩිටර්ජන්ට් එකක් වගේ. ජලයයි මේදයයි හොඳට මල පහ එක්ක මිශ්‍ර වෙන්න සලස්වලා ඒවා මෘදු කරලා පිටවීම ලේසි කරනවා. අන්තිම වර්ගය ස්ටිමියුලන්ට් විරේචක. මේවා කෙලින්ම බඩවැලේ බිත්තිවලට බලපෑමක් කරනවා. එතන තියෙන මාංශපේශී උත්තේජනය කරලා සංකෝචනය වෙන්න සලස්වලා මුළු ක්‍රියාවලියම වේගවත් කරනවා. හරි. දැන් මේ විරේචක වර්ග ගැන බැලුවම තියෙන ලොකුම වෙනසක් තමයි ඒවා ක්‍රියාත්මක වෙන්න යන කාලය. බලන්න සමහර ඒවාට පැය 6 ඉඳන් 12ක් වගේ කෙටි කාලයකින් සහනයක් දෙන්න පුළුවන්. හැබැයි අනිත් වර්ගවලට දවස් 2-3ක් යන්න පුළුවන්. ඉතින් තමන්ගේ අවශ්‍යතාවය මොකක්ද කියන කනුව නිවැරදි වර්ගය තෝරගන්න එක ගොඩක් වැදගත්. හරි. එහෙනම් අපි මලබද්ධය ගැන කතා කළා. දැන් අපි යමු කාසියේ අනිත් පැත්තට. මේ පද්ධතිය වේගය අඩු වෙනුවට ඕනවට වඩා වේගවත් වුණොත්, ඒ කියන්නේ අධික්‍රියාකාරී වුණොත් මොකද වෙන්නේ? අන්න එතකොට තමයි පාචනය එහෙම නැත්නම් ඩයරියා ඇති වෙන්නේ. සරලවම කිව්වොත් බඩවැල් වලට උරා ගන්න පුළුවන් ප්‍රමාණයට වඩා වැඩිපුර දියර ප්‍රමාණයක් ශ්‍රාව්‍ය වෙනවා. අර අපි මුලින් කතා කරපු සියුම් සමබරතාවය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. ඉතින් මෙතනදී තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි මේක නිකම්ම අපහසුතාවයක් විතරක් නෙවෙයි. මේකෙන් වෙන්නේ ඇඟෙන් විශාල වතුර ප්‍රමාණයක් එක්ක අපිට අත්‍යවශ්‍ය ලවණ වර්ග, ඒ කියන්නේ ඉලෙක්ට්‍රොලයිටයන් ගොඩක් නැති වෙලා යන එක. ඒක භයානක වෙන්න පුළුවන්. හරියටම අන්න ඒ හේතුව නිසා පාචනයට තියෙන වැදගත්ම ප්‍රතිකාරය පාචනය නවත්තන එක නෙවෙයි, ඊට වඩා වැදගත් වෙන්නේ ඇඟෙන් නැති වුණ දේවල් ආපහු ඇඟට ලබා දෙන එක. ඒ කියන්නේ විජලනය වළක්වා ගන්න එක. මේ තනි විද්‍යාත්මක සොයා ගැනීම ඇතරම වෛද්‍ය විද්‍යාවේ විප්ලවයක් ඇති කළා. ඒකෙන් තමයි මුඛයෙන් ලබා දෙන විජලන මිශ්‍රණය අපි කවුරුත් දන්න ජීවනි. එහෙමත් නැත්නම් ORS කියන දේ බිහි වුණේ. හැබැයි මුලින්ම හදපු මිශ්‍රණයේ සෝඩියම් ටිකක් වැඩි කියලා පස්සේ හොයාගත්තා. සමහර පාචන තත්ත්වයන් වලදී ඒකෙන් විජලනය තවත් වැඩි වෙන්න ඉඩ තියෙනවා කියලා තේරුණා. ඉතින් ලෝක සෞඛ්‍ය සංවිධානය අලුත් අඩු ඔස්මොලැරිටි මිශ්‍රණයක් හඳුන්වලා දුන්නා. ඒකෙන් වෙන්නේ මොකද්ද? සරලවම කිව්වොත් ඇඟට වතුරයි ලවණයි තවත් ලේසියෙන් වේගයෙන් උරා ගන්න පුළුවන් වෙන එක. ඉතින් නිවසේදීම විජලනයේ පාලනය කරගන්න නම් ජීවනී පැකට් එක හරියටම හදාගෙන පාවිච්චි කරන එක හරිම වැදගත්. ඒකේ උපදෙස් පිළිපදින එකෙන් තමයි හොඳම ප්‍රතිඵල ගන්න පුළුවන් වෙන්නේ. පාචනය නවත්තන, ඒ කියන්නේ බඩවැලේ ක්‍රියාකාරීත්වය අඩු කරන බෙහෙත් වර්ග තියෙනවා තමයි. හැබැයි ඒවා කවදාවත් ප්‍රධාන ප්‍රතිකාරය නෙවෙයි. මූලිකම දේ විජලනය පාලනය කරන එක. විශේෂයෙන්ම පොඩි ළමයින්ට මේ වගේ බෙහෙත් දෙනකොට හරිම පරිස්සම් වෙන්න ඕන. හරි. එහෙනම් අපි කතාවේ අවසාන කොටසට යමු.
මේ බඩවැලේ අපහසුතා එක්ක එන තවත් ප්‍රශ්නයක් තමයි බඩේ ඇතිවෙන වේදනාකාරී මාංශපේශී ගැස්ම, එහෙමත් නැත්නම් බඩේ කැක්කුම. මේකට පිළියමක් විදිහට තමයි ඇන්ටිස්පැස්මොඩික්ස් කියන ඖෂධ වර්ගය තියෙන්නේ. මේවා හදලම තියෙන්නේ බඩවැලේ බිත්තිවල තියෙන සිනිඳු මාංශපේශී ලිහිල් කරලා අර වේදනාව අඩු කරන්න. මේ බෙහෙත් වර්ග ප්‍රධාන ක්‍රම දෙකකට වැඩ කරනවා. එක වර්ගයක් කරන්නේ මාංශපේශි වලට හැකිලෙන්න කියලා අණ ස්නායු සංඥා අවහිර කරන එක. අනිත් වර්ගය කෙලිම මාංශපේශි තන්තු මතටම බලපාලා ඒවා ලිහිල් කරනවා. ඉතින් මේ හැම දෙයකින්ම අපිට තේරෙනවා අපේ බඩවැල් කියන්නේ නිකම්ම බටයක් නෙවෙයි කියලා. ඒක හරිම සංකීර්ණ, නිතරම සියුම් සමබරතාවයක් රැකගන්න දඟලන පද්ධතියක්. ඉතින් මේ ක්‍රියාවලිය පිටිපස්සේ තියෙන විද්‍යාව තේරුම් ගත්තම අපේ ශාරීරිය අපිට දෙන සංඥාවලට වඩා හොඳින් ඇහුම්කන් දෙන්න, දැලුවත්ව තීරණ ගන්න අපිට පුළුවන් වෙනවා. ඊළඟ වතාවේ ආහාර ජීර්ණ පද්ධතියේ යම් වෙනසක් දැනුනම ඒ පිටිපස්සේ තියෙන මේ විද්‍යාව මතක තියාගන්න. ඒකෙන් ලොකු වෙනසක් වෙයි.